අදත් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙනවා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතාව ගැන ඉතින් දන්නවා මේ දවස්වල හැමෝම කතා කරන දරාසිගේ 11 sale එක ගැන රුපියල් 11ට බඩු දෙනවා කියලා මේක fastest finger flash sale කියලා දාලා බොරුවක් කරේ. ඉතින් අපි නම් වීඩියෝ එකට ගිහලා බලමු. ඉතින් දරාස් app එකට ගියාම මම ඔයගලන්ට පෙන්නන්නම් මම කාර්ට් එකට ඇඩ් කරගත්තු items කිහිපයක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා fastest finger flash sale එක තිබ්බා. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට රුපියල් 11ට බඩු දෙනවා කියලා ඒ sale එක හරියටම රැටට පටන් ගත්තා. ඉතින් පටන් අරගෙන විනාඩියක්වත් තිබෙන්නේ නැහැ. තප්පර 3ක් 4ක් වගේ ඇතුළත ඒක ඉක්මනට ඉවර වුණා. ඉතින් මමත් order එකක් දාන්න ගියාම ඉක්මනට ආවා error කියලා. ඉතින් ඔයගලන්ට කියනවා මේක තනිකර වංචාවක් තියෙන රුපියල් 11ට බඩු දෙනවා කියලා. ඉතින් මං හිතනවා එක්කෙනෙක් දෙන්නෙක් හරි ගන්න ඇති කියලා. මොකද මම හොයලා බැලුවේ නෑ. ඉතින් මේක බොරුවක්. ඔයගොල්ලොත් ගන්න යන්න එපා මේකෙන්. ඉතින් දැන් මම ඔයගලන්ට පෙන්නනවා මම කාර්ට් එකට ඇඩ් කරගත්තු items කිහිපයක්. ඉතින් ඔයගලන්ට පෙන්නනවා මම මේ items කිහිපයක් ඔයගලන්ට වෙනවා මේ එතන keyboards දෙකක් තියෙනවා. ඉතින් මේ keyboard එක මම sale එකට කලින් දැන් සතියක් විතර වෙනවා කාර්ට් එකට ඇඩ් කරලා. ඉතින් මේක සේල් එකට කලින් තිබ්බ රුපියල් 1300ක් නෙමෙයි රුපියල් 1100කට වගේ මුදලකට තමයි තිබ්බේ. ඉතින් මේක දැන් අපි ගන්නවා රුපියල් 1500ක් 1400 ගණක් එනවා. ඉතින් රුපියල් 200ක් මේගොල්ලෝ වැඩි කරලා තියෙනවා. ඒත් මේගොල්ලෝ පෙන්නන්නේ මේක රුපියල් 2990යි කියලා. ඉතින් මේක තියෙන්නේ තනිකරම වංචාව. ඔයගොල්ලන්ට පේන මේක දැන් 1599යි කියලා තියෙනවා. මේක ඇත්තමින් මෙයාලා හිතන්නේ 2990යි කියලා. ඉතින් මම මේක සතියකට විතර කලින් බලනකොට තිබ්බේ රුපියල් 1150ක් වගේ මුදලකට. ඉතින් ඔයගලන්ටත් කියන්න තියෙන මේක තනිකර වංචාවක්. ඉතින් මම ඔයගලන්ට තව items කීපයක් පෙන්නන්නම්. ඉතින් ඔයගලන්ට පේනවා මෙන්න මෙතන තියෙනවා P9 Pro wireless bluetooth gaming headphone එකක් තියෙනවා. ඉතින් ඒක තිබ්බේ රුපියල් 900 ගානකටත් අඩුවෙන්. ඉතින් ඒක දැන් 2900 කියලා මේගොල්ලෝ හරි ගාන විදියට දාලා 1999ට මේක විකුණනවා. ඉතින් මෙතන තියෙන තනිකරම වංචාවක්. ඉතින් මිස්ට්‍රි බොක්ස් තියෙනවා මම ඒක නම් තාම ඕඩර් කරලා බැලුවේ නෑ. ඒක නම් මං හිතන්නේ ඒක නම් ඇත්ත. ඉතින් මේක කියනවනේ මේකේ 150ක් ඇත්ත 150ක් බොරුවක් තියෙන මේ දරස් 11 සේල් එකේ. ඒගොල්ලෝ බඩුවක් ගන්න කලින් අනිවාර්යයෙන්ම හිතන්න මේක හොඳ රිවිව්ස් තියෙන එකක්ද ඒ වගේම කලින් ගාන කොහොමද ඒ වගේ දේවල් ඔයගොල්ලෝ කලින් චෙක් කරලා නැතුව ගන්න එපා. ඉතින් ඔයගොල්ලෝ Google එකට ගිහිල්ලා හරි මේකේ normal price එක බලලා ඕඩර් කරන්න. දරස් එකත් එක්ක ඒකේ අඩුවට තියෙනවා නැත්නම් ඒකට වඩා දරස් එකේ වැඩිද කියලා ඔයගොල්ලෝ චෙක් කරලා බලලා අනිවාර්යයෙන්ම ඕඩර් කරන්න. ඉතින් මම හිතනවා අද මම ඔයගොල්ලන්ට අරගෙන ආපු වීඩියෝ එක වැදගත් වෙයි කියලා. දරස්ෙන් ඕඩර් කරන්න හිතන් ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න මේකෙන් item එකක් ඕඩර් කරන්න කලින්. ඉතින් අපි තවත් දවසක අලුත් වීඩියෝ හමු වෙනවා. ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම සුබ දවසක්.